කොහොමද යාළුවනේ ඔයාලට? කොණ්ඩේ කැවුම් හදාගන්න විදිය ගැන තමයි අද ඔයාලට මම අරගෙන ආවේ. මම පෙන්නන විදිහට හදාගන්න යාළුවනේ. එතකොට මේක ලේසියෙන්ම අපිට හදාගන්න පුළුවන්. මේ කැවුම් ගල් ගෙඩි වගේ නෑ යාළුවනේ. හරිම මෙලකට තියෙනවා. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. සීනි ග්‍රෑම් 150ක් මම මෙතන අරගත්තා. ඒකෙන් ටිකක් දාලා කැරමල් එකක් හදාගන්න ඕන. කැරමල් එක ලස්සන පාටකට එද්දී වතුර මිලිලීටර් 150ක් දාගන්න ඕන. ඊළඟට ඊටර සීනි ටිකක් දාගන්න ඕන. ඊළඟට පැණි එක හොඳටම උතුරනකන් දිපේ තියාගෙන ඩිපෙන් බාගෙන හොඳින් නිවෙන්න තියාගන්න ඕන. දැන් මම බෝල් එකකට හාල් පිරි ග්‍රෑම් 200ක්, පාන් පිරි ග්‍රෑම් 100ක්, දුණු තේ හැඳි භාගයක්, සූදුරු ටිකක්, කරදමුංගු කුරු ටිකක් දාලා හොඳට කලවම් කරගන්නවා. අපි මේ හැඳි කැවුම් හදාගත්ත මිශ්‍රණයම තමයි යාළුවනේ හදාගන්නේ. ඊට වඩා ටිකක් ගන්නට තමයි මේක හදාගන්නේ. දැන් මම පැණි ටික දාලා මේ වගේ හොඳින් කලවම් කරගන්නවා. දැන් පැණි තිබ්බ භාජනයටම වතුර ටිකක් දාලා හොඳින් කලවම් කරගන්නවා. වතුර ප්‍රමාණය කියන්න බෑ. මෙන්න මේ ඝනකමට හදාගන්න. දැන් මම පිරි මිශ්‍රණය වහලා පැය 3ක් පිපෙන්න තියාගන්නවා. පිටියක පැය 3කට පස්සේ තමයි මේ තියෙන්නේ. දැන් අපේ පිටියක හොඳට පිපිලා තියෙන්නේ. මම මේක හොඳට කලවම් කරගන්නවා. දැන් මම කැවුම් ටික හදාගන්න යන්නේ. මේ වගේ පොඩි තාච්චියක් තමයි අවශ්‍ය වෙන්නේ. තෙල් මේ වගේ පොඩ්ඩයි අපි දාගන්නේ. දැන් මම මේ වගේ පොඩි කෝප්පයකට පිටි මිශ්‍රණයෙන් ටිකක් දාගන්නවා. භාගයක් විතර දාගන්න. කැවුම පුච්ච ගනිද්දී ලිපේ ගින්දර අඩුම කරලා තියාගන්න. මේ වගේ කප් එක ගොඩාක් ලං කරලා හිමීට තමයි අපි වක් කරගන්නේ. ඊට පස්සේ කප් එක උස්සලා චුට්ට මැද්දට දාන්න ඕන. මේ වගේ මම පෙන්නන විදිහටම කරගන්න. තෙල් එකෙන් උඩට කැවුම් මිශ්‍රණය එන්න ඕන. මේ වගේ වලට පේන ඇති කොණ්ඩේ ලස්සනට එනවා. ඊළඟට පොඩ මේ විදිහට තෙල් ඉහ ගන්න ඕන. දැන් මම කූරව ඇද්දට මේ විදිහට තියලා හොඳින් කරකවනවා. එතකොට මැද තියෙන අමු පිටි ටික ඔක්කොම එළියට එනවා. ඒ අතර මේ විදිහට තෙල් ඉහ ගන්න ඕන. තෙල් ඉහ ගන්න ගමන් කොණ්ඩෙත් මේ විදිහට ලස්සනට හදා ගන්න ඕන. ඉතින් කොණ්ඩෙත් මේ විදිහට ලස්සනට හදාගෙන යද්දී කැවුම පාටත් ටිකක් වෙනස් වුණා යාළුවනේ. ඒ නිසා ගින්දර අඩුවෙන්ම තියාගන්න. දැන් කූර අපි හිමීට මේ විදිහට ගලවලා අයින් කරගන්න ඕන. ඊළඟට කැවුම අනිත් පැත්තට හරවලා කොණ්ඩේ හරියත් අපි හොඳින් පුච්ච ගන්න ඕන. පෙන්නන විදිහටම හදාගන්න යාළුවනේ. එතකොට අපිට ලස්සනට මේ විදිහට කොණ්ඩේ ගන්න පුළුවන්. දැන් කැවුම හොඳින් බැදිලා තියෙන්නේ. දැන් මම මේක ලිපෙන් අයින් කරගන්නවා. ඒ විදිහට මම තව එකක් දාලා පෙන්නනවා මේ බලන්න ඔයාලා. ඉතින් බැට එක දාගනිද්දී ලං කළාම දාගන්න. ඊළඟට මේ වගේ ටික උස්සලා පොඩ දාගන්න. ඔන්න ඒ තෙල් ගහගන්න. ඊළඟට කූර තියලා ලස්සනට පොණ්ඩේ හදාගන්න. කූරෙන් මේ විදිහට කරකවන ගමන් තෙල් ඉහ ගන්න. ඒ වගේම මේ විදිහට හැන්දෙන් කොණ්ඩේ හදාගන්න ඕන ලස්සනට. මේ විදිහට හැන්දෙන් තද කරද්දි තමයි මැද තියෙන අමු පිටි එළියට එන්නේ. ওই විදිහට තමයි මම රසට කොණ්ඩ කැවුම් හදාගත්තේ යාළුවනේ. මම මේ විදිහට කැවුම් ටික ඔක්කොම හදාගන්නවා. මේ කැවුම් හරිම සොෆ්ට් එකට තියෙනවා යාළුවනේ. ඒ වගේම හරිම රසයි. ওই විදිහට තමයි මම කොණ්ඩ කැවුම් හදාගත්තේ. මේ කැවුම් වල මැද හොඳට බැදිලා තියෙන්නේ. ඉතින් තවත් රෙසිපියක් අරන් එන්නම් යාළුවනේ. ඔයාලට සුබ දවසක්.